මම ඉන්ටර්මිටන්ට් ෆාස්ටින් ගැන කරපු වීඩියෝවට ඉන්ටර්මිටන්ට් ෆාස්ටින් කරන්නේ කොහොමද ඉන්ටර්මිටන්ට් ෆාස්ටින් කරලා සැලකිය යුතු විදිහට බර අඩු කරගන්නේ කොහොමද කියන මේ වීඩියෝවට ඉතාමත් හොඳ ප්‍රතිචාර හම්බෙලා තිබ්බා. ඉතින් මේ වීඩියෝ ඔයා බලලා නැත්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා පළවෙනි ලින්ක් එක. ඔයාලට ඒක බලන්න පුළුවන්. මේ වීඩියෝ බලද්දි මේකේ තිබ්බ කමෙන්ට් එකක් තමයි ප්‍රධාන වශයෙන්ම කමෙන්ට් එකක් තමයි තිබුණු මේ ෆාස්ටින් එක ඉවර වෙනකොට නැත්නම් ෆාස්ටින් එක බ්‍රේක් කරනකොට කන්න පුළුවන් කෑම මොනවාද කන්න සුදුසු හොඳ පෝෂ්‍යදායී ආහාර වේලක් ගන්නෙ කොහොමද හොඳ පෝෂ්‍යදායී ආහාර වේලක් අවශ්‍යද නැත්නම් මේ වෙලාවට සෑහෙන්න හම්බානකට කන්න ඕනේද නැති වෙන්න අර කාපු නැති ඒ කෑම ටිකත් අලලා කන්න ඕනේද මෙන්න මේ ප්‍රශ්නය ගොඩක් අයගේ හිතේ තිබ්බා මෙන්න මේකට තමයි මේ වීඩියෝවෙන් උත්තර දෙන්නේ ඔයාගේ ෆාස්ටින් එක බ්‍රේක් කරද්දී කන්න ඕනේ කොහොමද කන්න ඕනේ මොනවාද කියලා තමයි මේ වීඩියෝවෙන් කියන්නේ. ඉතින් අපි බලමු. ඔයා ෆාස්ටින් ඉඳලා ඉන්ටර්මිටන්ට් ෆාස්ටින් කියලා අපි ගන්නේ සලකන්නේ පැය 12කට වැඩිය ඔයා මුකුත් ආහාරයක් කැලරි සහිත ආහාරයක් ඔයාට ශක්තිය ලබා දෙන දෙයක් ඔයාගේ ඇඟ ඇතුළට නොදාගෙන ආහාරයක් හෝ බීමක් වෙන්න පුළුවන් මෙන්න මෙහෙම නොදාගෙන ඔයා ඉන්නකොට අපි මේක සලකනවා ඉන්ටර්මිටන්ට් ෆාස්ටින් එකක් කියලා. ඉතින් මම අර කිව්වාගේ මම පටන් ගත්තේ පැය 14න්. ඔයාලටත් එක පටන් ගන්න පුළුවන් පැය 14න්. මේ පැය 12 ඉක්මවද්දී ඔයාගේ ඇඟේ ෆැට් මෙන්න ඇඟ ෆුවල් සෝස් එකක් විදියට යූස් කරලා පුච්චන්න ගන්නවා. මෙන්න මේක තමයි concept එක. ඔයාගේ ෆැට් අඩු වෙන. ඉතින් මෙන්න මෙහෙම කරනකොට අපි හිතමුකෝ පැය 12කට පස්සේ පැය 14ක් ෆාස්ටින් ඉන්නවා. නැත්නම් පැය 16ක්, පැය 18ක්, පැය 20ක් මේ විදිහට වෙන්න පුළුවන්. ඒක ඔයාගේ මත, ඔයාගේ තීරණය මත ඔයාට කරන්න පුළුවන් ඒ capability එක මත වෙනස් වෙනවා. ඉතින් මෙන්න මෙහෙම ඉඳලා ඔයා කැම මොන හරි ඇඟට ගන්නකොට හිතන්නකෝ ඔයාගේ මේ තියෙන digestive system එක, ඔයාගේ අර ආහාර ජීර්ණ පද්ධතිය සම්පූර්ණයෙන්ම දැන් slow වෙලා තියෙන්නේ. මොකද එයා හිතනවා ඔයා මුකුත් කැමක් ඇතුළට දාන්නේ නැහැ. එයා දැන් ඉන්නේ cool එකේ නිවාඩුවේ එයාට වැඩ කරන්න ඕනේ නැහැ කියලා එයාගේ ඇතුලේ තියෙන enzymes, එතකොට acids මේවා රෙස්ට් වෙලා මේවා වැඩ කරන්නේ දැන් උවමනාවක් නැති විදිහට තමයි ඉන්නේ. ඉතින් ඔයා හිතන්නකෝ ඔයා එකපාරම ලොකු කෑමක් ඇතුළට දැම්මම මෙන්න මේගොල්ලෝ මෙතන නැහැ. ඒක නිකන් හරියට අපිට උදාහරණයක් විදිහට හිතන්න පුළුවන්. ඔයා හිතන්නකෝ කන්ස්ට්‍රක්ෂන් සයිට් එකක් ගන්න. කන්ස්ට්‍රක්ෂන් සයිට් එකේ දැන් ඔන්න අවුරුද්දට වෙසක් එකට නිවාඩු ගිහිල්ලා ලේබරර්ස්ලා මේක වැඩ කරන කම්කරු ජනතාව නිවාඩු ගිහිල්ලා. එතන මේකේ කොන්ට්‍රැක්ට් හිතන්නකෝ මේකට ගෙනලා දානවා ගොඩාක් වැලි සිමෙන්ති ගල් ගොඩක් ගොඩ ගැහුණාට පස්සේ මේකේ වැඩ කරන්න කට්ටිය නෑ වැඩ කරන්න සමහර ලාවට එක්කෙනෙක් දෙන්නෙක් ගෙන්න පුළුවන් ඔන්න අවුරුදු ඉවර වෙලා නැත්තම් මෙන්න මේගොල්ලොන්ට මේක ඔරොත්තු දෙන්නේ නෑ මේගොල්ලොන්ට මේ වැඩ කරගන්න බැරි වෙනවා මෙන්න මේ වගේ තමයි ඔයා යම් වෙලාවකට ෆාස්ටින් ඉඳලා ඔයා එකපාරම වාගේ ඇඟට දානවා නම් සැලකිය යුතු ප්‍රමාණයටත් වැඩිය ලොකු ආහාර ප්‍රමාණයක් ඔයාගේ අර එන්සයිම්ස් ඇසිඩ් වලට වැඩ කරගන්න බෑ. එතකොට ඔන්න ඔයාලට දැනෙනවා අර බ්ලෝටින් සෙන්සේෂන් එක. ગેස්ට්‍රයිටිස්. මේක අහලා තිබ්බා ගොඩක් අය. ગેස්ට්‍රයිටිස් ගතිය ඔයාලට වැඩියෙන් දැනෙනවා. අපි කියනවා අපේ වෛද්‍ය විද්‍යාවේ GORD සිම්ප්ටම්ස් කියලා. ඔයාලට උඩට එනවා, බඩපපුව දැවිල්ල ගන්නවා, ඔගේ බ්ලෝටින් සෙන්සේෂන් එනවා, බඩ පුරවල වගේ දැනෙනවා. මෙන්න මේ ඔක්කොම හේතු වෙන්නේ ඔයා ලොකු කෑමක් එකපාරම ඇතුළට දාන්න යන එක. මෙන්න මේක ඔයා නතර කරන්න ඕනේ. ලොකු කෑමක් එකපාරම ඇතුළට දාන්න නැතුව ඔයා යම් ප්‍රමාණයක පොඩි ආහාර ප්‍රමාණයක් ලබා ගන්න. මේකේදී ඔයා කරන්න ඕන දේ තමයි අර මං කිව්වා අපේ බර අඩු වෙන්න නම් අපි දැනගන්න ඕනේ අපේ ඇඟේ අවශ්‍ය කැලරි ප්‍රමාණය daily calorie requirement එක. මෙන්න මේ calorie requirement එකත් එක්කම ඔයාගේ meal එකකට ඔයා ගන්න කැලරි ප්‍රමාණය නොඉක්මව යුතුයි ඔයාගේ fast එක break කරන මේ ආහාර වේල. අපි හිතමුකෝ දැන් ඔයාගේ fast එක break වෙන්නේ ඔයාගේ lunch එකත් එක කියලා. ඉතින් මේ ලන්ච් එකේදී ඔයා සාමාන්‍යයෙන් ගන්න කැලරි 500ක විතර ආහාර වේලක් නම් මෙන්න මේක ආහාර වේල ඔයාගේ මේ කැලරි 500 නොයික් මේ විදිහේ. ඒ වගේම ඔයා දැනගන්න ඕන දේ තමයි මේ කැලරි 500ටත් වැඩිය චුට්ටක් හරි ඔයා අඩුවෙන් ගත්තොත් ඉතින් ඔයාගේ අර ඩයිජෙස්ටිව් සිස්ටම් එකට normally ඔයා වැඩ කරන්න ඉඩ දෙනවා. මෙන්න මේක තමයි ඔයා කරන්න ඕනේ. ඊළඟ දේ තමයි ඔයා මෙහෙම ෆාස්ට් එක බ්‍රේක් කරද්දී නොගත යුතු ආහාර තියනවාද? ඔව්. සමහර පොඩි ආහාර කීපයක් තියෙනවා. ඔයාගේ මෙන්න මේ digestive system එකට තරජනයක් නැත්නම් ඒක පොඩි question එකක් කරන ඔයාට පොඩි අපහසුතාවය වැඩි වෙන. මෙන්න මේ ආහාර විදිහට අපි සලකනවා seeds, nut කියන අපි කියන ඔය ඇට ಜಾති, nuts, රට කජු ಜಾති. එතකොට මෙන්න මේවා සමහර ලාවට digestive process එක එච්චරම පහසු නොවන නිසා යම් හේතුවක් නිසා generally අපි කියනවා මෙන්න මේවා මුලින්ම ඔයාගේ fast එක break කරනකොට
ගන්න එපා කියලා. ඉතින් ඒ වගේම තමයි බිත්තර, dairy products මෙන්න මේවත් digestive system එක පොඩ්ඩක් question කරන නිසා මෙන්න මේ වගේනොත් පොඩ්ඩක් වැළකීලා ඉන්නවා නම් ඔයාගේ ෆාස්ට් එක බ්‍රේක් කරනකොට වැළකීලා ඉන්නවා නම් ඒ වගේම තමයි ඔයා කුක් කරන්නේ නැතුව ගන්න එළවලු. මෙන්න මේ කුක් කරන්නේ නැතුව ගන්න එළවලු digestive system එකට පොඩ්ඩක් digestive කරන්න අපහසුතාවයක් බවට පත් වෙන නිසා මෙන්න මේකත් නොගෙත ඉන්නවා නම් හොඳයි. ඒතර ඔයා ගන්න ඕනේ පිසින ලද එළවලු උයන එළවලු ගන්න එකෙන් ඔයාගේ digestive system එකට පොඩි උදව්වක් කරනවා. මේක ආයෙමත් රීප්‍රොසෙස් වෙන්න ඔයා වෙලාවක් ලබා දෙන්න. ඊළඟ දේ තමයි ඔයා ඔයාගේ ෆාස්ට් එක බ්‍රේක් කරනකොට ඔයා සීනි සහිත අර පැණි රස කෑම සහිතව තියෙන පොඩි චූටි කෑම දේවලුත් අයින් කරනවා නම් තමයි හොඳ. මොකද පැණි රස කියන එක ඔයාගේ ඇපටයිට් එක වැඩි කරනවා. ඇපටයිට් එක වැඩි කරාට පස්සේ ඔයාගේ ෆාස්ට් එක බ්‍රේක් කරනකොට ඔයා වැඩියෙන් ආහාර ප්‍රමාණයක් ලබා ගන්න බලනවා. ඉතින් වැඩියෙන් ආහාර ප්‍රමාණයක් ලබා ගන්න ගත්තම අන්න ඔයාගේ අර digestive process එකට ඔයා පොඩි question එකක් දානවා. ඔයාගේ symptoms එනවා. ඔයාගේ gastritis symptoms, bloating symptoms එන්න හේතු වෙනවා. ඊළඟ එක තමයි අපි ගොඩක් අය හිතන දෙයක් තමයි අපි බඩගින්නේ හිටියම අපි fast කරාම අපිට ලොකු බඩගින්නක් දැනෙනවයි කියලා. මෙන්න මේක අපිට දැනෙන බඩගින්න ඇත්තටම අපිට වර්ග දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි අපේ මනසට දැනෙන බඩගින්න. ඒ කියන්නේ අපිට psychologically දැනෙන බඩගින්නයි අපේ ඇඟ ඉල්ලන බඩගින්නයි. අපේ ඇඟ ඉල්ලන බඩගින්න ඇත්තටම මෙතන slow down වෙලා තියෙන්නේ. මොකද අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ අපේ ඇඟ ඉල්ලන්නේ නැහැ මේ වෙලාවට කෑම. මොකද ඇඟේ enzymes ඒතකොට acids මේ ඔක්කොම තේරුම් අරන් තියෙන මෙයා දැන් මේ වෙලාවේ කන්නේ නැහැ. මෙයා දැන් වෙලාවකට කෑවේ නැහැ. ඒක නිසා අපි මෙතන වැඩකට එන්න ඕනේ නැහැ කියලා. හැබැයි ඔයාගේ මනස ඔයාට කියනවා psychologically මෙන්න මං කාලා තිබුණේ නැහැ. මං අර වෙලත් කාලා තිබුණේ නැහැ. ඒක නිසා මං හොඳට කන්න ඕනේ, තව කන්න ඕනේ කියලා ඔයා වැඩියෙන් ඔයාගේ මනස ඉල්ලන නිසා කෑවොතින් ප්‍රශ්නේ වෙන්නේ. ප්‍රශ්න දෙකක් වෙනවා. එකක් තමයි ඔයාගේ digestive system එකට ප්‍රශ්නයක් වෙලා මෙතන ඔයාගේ gastritis සහිත ඒ symptoms වැඩි වෙනවා. ඒකත් එක්කම තමයි ඔයාගේ මේ සම්පූර්ණ goal එකම intermittent fasting ඉඳලා ඔයාගේ goal එකන බර අඩු කරගන්න තියෙන අර කැලරි ඩෙෆිසිට් එක ඔයාලට තියාගන්න බෑ. ඔයාගේ දෛනික කැලරි ප්‍රමාණය ඉක්මවා ගිහිල්ලා ඔයාගේ බර වැඩි වෙන්න හේතුවක් වෙන්නත් මේක බලපාන්න පුළුවන්. ඉතින් ඔයා හිතන්නකෝ ඔයා ෆාස්ට් එක බ්‍රේක් කරද්දි ඔයා ගන්න ඕන ආහාර මොනවද කියලා ඔයාලට දැන් ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මේකෙදි මම මේ ඩිස්ක්‍රිප්ෂන් එකේම වීඩියෝ එකක් දාලා තියෙනවා සාමාන්‍යයෙන් බර අඩු කරන්න කෑම ගන්න ඕන විදිය කොහොමද කියලා. ඔයාට මෙන්න මේ වීඩියෝ ක්ලෝස්ලි ෆලෝ කරොත් මම මේකේ ඩීටේල්ස් කියනවා ඔක්කොම කෑම ගන්නෙ කොහොමද නැත්නම් බර අඩු වෙද්දී අපි කෑම කන්නේ කොහොමද මෙන්න මේ වගේම ආහාර වේලක් ඔයාගේ අර කැලරි ප්‍රමාණයට අයිති වෙන ආහාර වේලක් ඔයා ගන්නවා නම් ඉතාමත් හොඳයි. ඉතින් මේක පොඩියට බ්‍රීෆ් අවුට් කරනවා නම් දැන් හිතන්නකෝ මම ගොඩක් වෙලාවට ෆාස්ටින් ගැන කතා කරද්දී මම ෆාස්ටින් ඉඳලා ඉන්ටර්මිටන්ට් ෆාස්ටින් ඉඳලා තමයි වීඩියෝ කරන්නේ. ඒතර අර ඒ පොඩි ගැම්ම ඇඟට දැනෙන නිසා ඔයාලත් ඒක දෙන්න. ඔයාගේ ඇඟට ඒක දාන්න ලේසි වෙන නිසා. ඉතින් මම දැන් ඉන්නේ ඉන්ටර්මිටන්ට් ෆාස්ටින්. මම බ්‍රේක්ෆාස්ට් එක තමයි ස්කිප් කරලා තියෙන්නේ. දැන් මම මගේ ලන්ච් එක ගන්න හදන්නේ. මෙන්න මෙතනදී මම කියන දෙයක් තමයි ඔයාගේ ආහාර වේල ගන්නකොට ඔයා ගන්න quality සහ quantity එක ගැන හිතන්න. quality එක ගැන හිතනකොට ඔයා natural products ඒ කියන්නේ අපි හිතන ඔය මස් මාළු කිරි බිත්තර එළවලු එතකොට fiber contents එතකොට ඒවත් එක්ක තියෙන තව එළවලු පළතුරු මෙන්න මේවාට ගන්න පුළුවන් මේවා natural products මං ගන්න එපා කියලා ගන්න එකෙන් ඔයා සීමා කරන්න කියලා කියන දේවල් තමයි ඔයාට අර පැකට්ස් වල එන කෑම. එතකොට මම ෆාස්ට් ෆුඩ් අර ෆ්‍රිජ් එකෙන් අරගෙන ටගල් රත් කරලා ගන්න දේවල්. මෙන්න මේ කෘතිම අපි මිනිස්සු විසින් නිෂ්පාදනය කරන ලද සාමාන්‍ය නැචරල් එන කෑම වලට වැඩිය මිනිස්සු ඒකට මොන හරි දාලා මිනිස්සු ඒවට පැකට් කරලා මෙන්න මේ තියෙන කෑම වලින් වැළකී ඉඳලා ඒවත් ගොඩක් වෙලාවට මම ඒකේ වීඩියෝ එකේ කියනවා ට්‍රාන්ස් ෆැට් තියෙනවා. ඉතින් මේක තාමත් නරක දෙයක් විදිහට අපි සලකනවා. ඉතින් මෙන්න මේ වගේ වැළකී සිටලා ඔයාලට නෝමල් ආහාර වේලක් ඔයාලට ගන්න පුළුවන් නම් හොඳයි. ඒකකම තමයි ඔයා දැනගන්න ඕනේ. ඔයා මෙන්න මේ කෑම ගන්න හදනකොට අමුතු ආයාසයක්, අමුතු කෑම જાති හොයාගෙන අනේකින් වළකින්න. මේක ප්‍රශ්නයක් ඇති වෙනවා. මේක ඔයාටම කරදරයක් වෙනවා. ඔයා ඔයාගේ කෑම හොයා ගන්නවා නම් ඔයාට මෙන්න මේ කෑම මේ particular කෑම එක හොයාගන්නම ඔයාට effort එකක් දාන්න ඕන. මෙන්න මේ effort එක දාන එකෙන්ම ඔයාගේ මේ intermittent fasting එකම කරදරයක් වෙලා මේක නැති වෙලා යන්න පුළුවන්. ජීවිතේ සමහර ලාවට අනවශ්‍ය effort එකක් අනවශ්‍ය කරදරයක් වෙලා දේවල් සමහර ලාවට කර යුතු නැහැ. ඉතින් මේක ඔයාගේ natural විදියට යන්න දෙන්න කියලා මම කියන්නේ. සමහර ලාවට ඔයා මෙන්න මෙහෙම හොයනවා නම් ඔයාගේ සමහර ලාවට කෑම හදලා දෙන්නේ ඔයාගේ බිරිඳ වෙන්න පුළුවන් නැත්නම් ඔයාගේ අම්මා වෙන්න පුළුවන්. මෙන්න මේගොල්ලොන්ට ගැටලුවක් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේක ප්‍රශ්න ඇති කරගන්න නැතුව ඔයාගේ normal diet එක normal කෑමම ගන්න බලන්න අර මං කියන quality quantity දෙකටත් අදාළව ඒ වගේම ඔයාගේ daily calorie requirement එකේ ඉක්මන් නැති වෙන්න මෙන්න මේක normally ගන්න පුළුවන් විදිහට ගන්න කියලා තමයි කියන්නේ. ඉතින් මම ගන්න මේ විදිහට උදාහරණයක් විදිහට දැන් මම මගේ lunch එක ගන්න හදනදී මේ lunch එක මගේ
බිරිඳ ડોක්ටර් අමාලි පිළිල කරලා තියෙන. ඉතින් මේකෙදි යා හදලා තියෙන දේවල් තමයි බත් තියෙනවා එතන. චිකන් තියෙනවා, ගෝවා තියෙනවා, එතකොට පරිප්පු තියෙනවා, එතකොට තව බෝංචි තියෙනවා, එතකොට තව බිත්තර. මෙන්න මේ වගේ නැචරල් දේවල් තමයි තියෙන්නේ. ඉතින් මම මේක කන්න ගිහිල්ලා මම මේක කාගෙන යන්නේ මම චිකන් ගොඩාක් කන්නේ නෑ. බින්දර කනවට වැඩිය කැලරි ප්‍රමාණය ඉක්මන මම එහෙම කන්නේ නෑ. මේ කැලරි ප්‍රමාණය මගේ ඩේලි කැලරි රික්වයර්මන්ට් එකේ තියෙන කැලරි ප්‍රමාණය 90 තමයි කන්නේ මම. ඉතින් ඔයාට මේ ඩේලි කැලරි රික්වයර්මන්ට් එක ඔයාට කැලරි කොච්චර අවශ්‍යද කියලා මේක අපේ ඇප් එකේ අපේ build your fit self කියන ඇප් එකේ ඔයාට පාවිච්චි කරන්න ගත්තොත් හරියටම කරගෙන යන්න පුළුවන්. ඉතින් ඒකේ link එකක් දාලා තියෙනවා මේකේ. ඔයාට ඒක follow කරලා ඒ ඇප් එකත් ඕනනම් අරගෙන ඔයාගේ කැලරි රික්වයර්මන්ට් එක ඔයාගේ කැලරි ප්‍රමාණය කැමලින් ගන්න කැලරි ප්‍රමාණය track down කරගන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඉන්ටර්මිටන්ට් ෆාස්ටින් ඉන්නකොට ඉන්ටර්මිටන්ට් ෆාස්ටින් ඔයා ඉන්නේ පැය 24කට අඩු කාලයක් නම් අර මං කියපු ප්‍රශ්න ඇත්තටම මේවා self limiting අර gastritis features එතකොට ඔයාට එන පොඩි අපහසුතාවය මේවා self limiting මේවා ඔයාට ජීවිතේට තර්ජනයක් වෙන්නේ නැහැ. ඒත් මෙතන පොඩි ජීවිතේට තර්ජනය වෙන්න පුළුවන් ගැටලුවක් තියෙනවා. අපි මේකට කියනවා refeeding syndrome කියලා. මේක ජෙනරලි නම් ඇති වෙන්නේ ගොඩක් වෙලාවට ඔයා දවස් 5කට වැඩි ෆාස්ටින් ඉන්නවා නම් මම හිතන්නේ මේක ටිකක් ඇබ්නෝමල් ෆාස්ටින් එකක්. අපි ගොඩක් අය මේක කරන එකක් නෑ කියලා මම හිතන්නේ. ඉතින් මෙන්න මේ රීෆීඩින් සින්ඩ්‍රෝම් ගැන පොඩ්ඩක් කියන්න ඕනේ. ඔයා මෙහෙම ඉන්නකොට සමහර ලාවට ඔයා දවස් ගානක් කෑම කන්න නැතුව එකපාරම කෑම ඇතුළට දානකොට අපේ ඇඟ මෙන්න වැඩ කරන්න ගන්නවා. අපේ ඇඟේ සෛල වැඩ කරන්න ගන්නවා. මේගොල්ලෝ බලනවා මෙන්න මෙච්චර කල් ඔයාලට හම්බුන්නේ නැති මෙන්න මේ ප්‍රෝටීන මිනරල්ස් මේවා හම්බ වෙන නිසා විශේෂයෙන්ම මෙතන අපේ තියෙන ඉන්සුලින් මෙතන මෙච්චර කල් වැඩ කරන්නේ නැතුව හිටපු ඉන්සුලින් ඇවිල්ලා ඉන්සුලින් මෙන්න මේ කෑම විශේෂයෙන් ග්ලූකෝස් සෛල මතට ගෙනියලා ඒ සෛල ඒගොල්ලෝගේ ප්‍රොසෙස් ඒගොල්ලෝ ක්‍රියාදාමයෙන් කරන්න ගන්නවා. තව සෛල නිෂ්පාදනය කරන්න ගන්නවා. ඒතර ලේවල තියෙන විශේෂයෙන්ම ලේවල තියෙන මෙතන තියෙන ඛනිජ ලවණ තියෙන පොටෑසියම් මැග්නීසියම් ෆොස්ෆරස් මෙන්න මේ ප්‍රොසෙස් එකට ඒගොල්ලෝ ගන්නවා. මේක ප්‍රොසෙස් එකට ගන්නකොට ඒගොල්ලෝ ලේබලින් සෛල වලට ගන්නකොට ලේවල තියෙන මෙන්න මේ පොටෑසියම් මැග්නීසියම් ෆොස්ෆරස් අඩු වෙන නිසා සමහර ලාට මෙන්න මේක ජීවිත තර්ජනයක් වෙන්න පුළුවන්. සැලකිය යුතු විදිහට අඩු වෙලා අපේ හෘදය මසල්ස් හෘදය වැඩ කරගන්න බැරි වෙන තත්ත්වයට පත් වෙන්න පුළුවන්. ඉතින් මේක ජීවිත තර්ජනයක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔයා දීර්ඝකාලීනව රෝග තත්ත්වයක පෙළෙනවා. අපි හිතමුකෝ කැන්සර් රෝග තත්ත්වයක් නැත්නම් HIV රෝග තත්ත්වයක් නැත්නම් ක්ෂය රෝගය වගේ දීර්ඝකාලීන රෝග තත්ත්වයෙන් අපේ අර ඉමුනිටි එක අඩු කරන ප්‍රතිශක්තිකරණය පද්ධතියට ප්‍රශ්නයක් කරන රෝග වලින් පෙළෙනවා නම් විශේෂයෙන්ම ඔබ වෛද්‍යවරයෙක්ගේ උපදෙස් ලබා ගත යුතුයි. ඔබ ඉන්ටර්මිටන්ට් ෆාස්ටින් සහ ෆාස්ටින් ඉන්නවා නම් ඒ වගේම තමයි අපි කියන සමහර බෙහෙත් ජාති අපි කියන ඇන්ටැසිඩ්ස් අපි ගන්න ગેස්ට්‍රයිටිස් වලට ගන්න සමහර සිරප් ජාති සමහර හපලා කන පෙති වෙන්න පුළුවන්. මෙන්න මේ ඇන්ටැසිඩ්ස් මේවා සම්බන්ධ වෙනවා අපේ ඇඟේ ફોස්ෆරස් එක මේ වගේ තියෙනවා ඇලුමිනියම් මැග්නීසියම් කියන දේවල් ફોස්ෆරස් එක සම්බන්ධ වෙන නිසා ફોස්ෆරස් අපේ ඇඟේ අර ඉන්ටර්මිටන්ට් ෆාස්ටින් එකත් එක්කම අපි ආමත් කෑම ගන්නකොට රීෆීඩින් සින්ඩ්‍රෝම් එකේ ફોස්ෆරස් අඩු වෙන නිසා ජීවිතේට පොඩි නෙමෙයි ඇත්තටම ලොකු තර්ජනයක් වෙන්න පුළුවන්. ඉතින් ඔයා මේ වගේ රෝග තත්ත්ව තියෙනවා නම් ඔයා වෛද්‍යවරයෙක්ගේ උපදෙස් ලබා ගත යුතුයි ඉන්ටර්මිටන්ට් ෆාස්ටින් ඉන්න ඉස්සෙල්ලා. සමරි එකේ කියනවා නම් ඉන්ටර්මිටන්ට් ෆාස්ටින් ඉඳලා කෑම ගද්දි ලොකුවට ඔයා එෆර්ට් එකක් දාලා ස්ට්‍රෙස් වෙන්න එපා. මෙන්න මේක කන්න ඕනේ, ඒක කන්න ඕනේ, මේක කන්න ඕනේ කියලා. ඔයාගේ නෝමල් කෑම එක, නෝමල් ඔයාගේ ඩයට් එකම ගන්න පුළුවන්. මේක නැචරල් වෙන්න ඕනේ, ක්වොලිටි වෙන්න ඕනේ, ක්වොන්ටිටි එක බලන්න ඕනේ, කැලරි ඩෙෆිසිට් එක ඉක්මවන්න නොවිය යුතුයි. ඒකටත් මම වීඩියෝ එක දාලා තියෙනවා. ඊට පස්සේ තමයි ඔයා මේකේ ක්වොන්ටිටි එක එකපාරම ගොඩක් ලෝඩ් කරන්න එපා. මොකද ඔයාගේ ඩයිජෙස්ටිව් සිස්ටම් එක ස්ලගිෂ් මේ වෙලාවේ ස්ලෝ වෙලා තියෙන. ඒක නිසා ගොඩක් ලෝඩ් කරන්න නැතුව පොඩ්ඩක් ලබා ගන්න. මේකත් එක්කම තමයි නොගත යුතු සමහර කෑම තියෙනවා සීඩ්ස් නට්ස් එතකොට අමු එළවලු එතකොට මේකත් එක්ක එන සීනි සහිත දේවල් වගේ අර ඇපටයිට් එක වැඩි කරන දේවල් නොගෙන ඔයා මේක සරලව කරගෙන යන්න බලන්න. ඉතින් ඉන්ටර්මිටන්ට් ෆාස්ටින් එකට ජය.